ආයිබෝන් අද මං කතා කරන්නේ කොහොමද නිදාගෙන ධනවත් වෙන්නේ කියලා. මෙහෙම කිව්වහම කට්ටියට ප්‍රශ්නයක් එයි කොහොමද නිදාගෙන ධනවත් වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි හැමෝම කැමති ධනවත් වෙන්න නේද? හැබැයි ධනවත් වෙන්න කියලා අපි ගොඩාක් මහන්සි වෙලා දාඩිය වගුරවමින් වැඩ කළා මුදල් උපයලා අපිට ධනවත් වෙන්න පුළුවන්ද? ඉතින් එහෙමනම් එදිනෙදා දෛනිකව මුදල් උපයන කම්කරුවන් එයාලා දාඩිය වගුරුමින් ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් එයාලට ධනවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එහෙම නෙමෙයි ධනවත් වෙන්නේ. ධනවත් වෙන්න නම් අපි සුව පහසුව මුදල් උපයන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකටනේ අපි හැමෝම කැමති. ඉතින් මම අද කතා කරන්නේ ඔයා ගාව තියෙන සම්පත් ජබඩාව කොහොමද උත්තේජනය කළා මුදල් උපයන්නේ කියලා. ඉතින් යටිහිත ගැනයි ඒ අවිඥානික මනස ගැන කතා කරනකොට අවිඥානික මනස දන්නේ නැහැනේ මේක ඇත්තක්ද බොරුවක්ද කියලා. අපි එතනට එයාට දෙන පණිවිඩය එයා හිතනවා ඇත්තක් කියලා. ඉතින් එයා ඒක ඇත්ත කරන්න කටයුතු කරනවා. ඉතින් ඔයා නිදා ගන්න ගියහම මන්තරයක් වගේ ධනය 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 කියලා නිතර ඒක හරියට තාලයට නැලවිලි ගීයක් කියනවා වගේ ඔයා නැවත නැවත උච්චාරණය කරන්න. ඒත් එක්කම ඔයා මුදල් නෝට්ටු ගොඩාරියක් මනසින් මවා ගන්න. ඒ මුදල් නෝට්ටු ගොඩාරියක් අතර ඔයා ඉන්නවා මනසින් මවා ගන්න. මම ධනවත්. මම සිතූ පැතූ හැම දෙයක්ම ලබා ගන්න තරම් මම ධනවත්. මට මුදල් ගොඩාක් තියෙනවා. මම ගොඩක් සතුටින්. මේ වගේ ඔයාගේ මනසට සංයෝජනාවන් ඇතුල් කරගන්න. ඉතින් හිතින් පෝසත් කෙනා කවදාවත් දුකෙන් ඉන්නේ නැහැ කියලා කතාවක් කියනවනේ. ඉතින් ඔයා කරලා බලන්න ඔයා හිතින් පෝසත් වෙන්න. ඔයා හිතින් මවා ගන්න ඔයා ඒ තැන ඉන්නවා කියලා. ඔයා දන්නේ නැහැ මේ යටිහිත තුල කොයිතරම් බලයක් තියෙනවද කියලා. ඔයා හිතින් හිතුවොත් ඔයාට මුකුත් නැහැ. ඔයා ධනවත් නැහැ. ඔයාට මුදල් නැහැ. ඔයාට සැප සම්පත් නැහැ. ඔයා දුකෙන් ඉන්නේ. මෙහෙම හිතනකොට ඔයාගේ මේ ඇඟ සූදානම් වෙනවා ඒකට ප්‍රතිචාර දක්වන්න. ඔයාට ඔයාගේ අවිඥානික මනසෙන් දෙනව පණිවිඩයක් ඔබ දුප්පත් ඔබට කිසිම සැපතක් නැහැ සතුටක් නැහැ කියලා. ඉතින් අපි දුක කියන එක අපිට හිතලා දුක් වෙන්න අපිට ඕන තරම් අවස්ථාවන් තියෙනවා. හැබැයි සතුට කියන එක හොයලා සතුට වෙන්න අපිට අවස්ථාවන් අඩුයි. ඉතින් මේ සතුට කියන එක අපි තුලින් ඇති කරගෙන මොකද අපිනේ අපිට ගොඩක් ආදරේ. ඔයා වටේ ඉන්න අය සමහර විට වාට hina වේ වාට ධනවත් වෙන්න බැහැ කියලා. ඔයාව දුර්වල කරයි. ඒ කියන්නේ ඔයාගේ තියෙන අර අභිප්‍රේරණය නැති කරන්න පුළුවන්. හැබැයි එහෙම දේවල් වලට වැටෙන්න එපා. එහෙම අය ඔයාගේ ජීවිතෙන් ඈත් කළා. ඔයා මනසින් දකින්න. ඔයා සියලු ආකාරයේ සැප සම්පත් යනවා ධනවත් ජීවිතයක් ගත කරනවා කියලා. ඔයාට ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන බව මනසින් දකින්න. මේ තුලින් ඔයාට ජීවිතේ සතුට ලබන්න පුළුවන්ද? සමහර අය මගෙන් උපදේශනයට අහනවා කොහොමද මගේ හිත ඇතුලේ තියෙන නෙගටිව් thoughts කොහොමද ඉවත් කරගන්නේ? මට ඕනේ ධනාත්මකව හිතලා හොඳ ශක්තිමත් කෙනෙක් වෙන්න සතුටින් ජීවත් වෙන්න. ඉතින් ඒ අයට මම කියන්නේ ඔයාලට මම මේ කියන දේම තමයි. ඒ කියන්නේ අපි විශ්ව ශක්තියත් එක්ක හැම වෙලෙම වැඩ කරොත් අපි අපිව විශ්වාස කරොත් හැබැයි මේ යටිහිතට දෙන පණිවිඩය ඊට සුළු මොහොතකට පස්සේ ඔයා හිතුවොත් මට ඒක ඉෂ්ට වෙන්නේ නැහැ කියලා ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. සමහර වෙලාවට එහෙම සිතුවිලි එන්න පුළුවන්. ඔයාගේ සිතුවිල්ල විශ්වාස කරන්න. ඔයාව විශ්වාස කරන්න. ඔයාගේ අතුලාන්තයට දාන ඒ සිතුවිල්ල ඔයා විශ්වාස කරන්න. ඒ දේ ඉෂ්ට වෙනවා දකින්න. ඉතින් මේක තමයි නිදාගෙන පෝසත් වෙන්න පුළුවන් අවස්ථාව. එහෙනම් අපි නිදාගෙන පෝසත් වෙමු. නින්දට ගිහිල්ලා මන්තරයක් වගේ මම ධනවත් කියලා හිතින් හිතන්න. සමහර කෙනෙක් මේ දේවල් කළා නැති අය මේකට විවිධ කතා කියයි. හැබැයි මේක 100%ක්ම ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම සතුට කියන එක උපදවා ගන්න සතුටේ උල්පතත් මෙන්න මේ ආකාරයෙන්මයි. එහෙනම් කළා බලමු නේද? හැමෝටම සුබ දවසක්.